අපි කිව්වා ඩෙන්ගු රෝගය කියන්නේ මරණීය රෝගයක්. කියන්නේ යම් පුද්ගලයෙක්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් රෝගයක් තමයි ඩෙන්ගු රෝගය කියලා කියන්නේ. එහෙනම් මේකට ප්‍රතිකාරයක් නැත්නම් මොකක්ද මෙතන වෙන්නේ කියලා ඔයගොල්ලෝ හැමෝම තේරුම් ගන්න ඕන. මොකක්ද වෙන්නේ? ඩෙන්ගු රෝගය ඒ අදාළ වෛරසය ආසාදනය වීමෙන් යම් පුද්ගලයෙක්ට හැදුනම ඒ රෝගය සුව කිරීමේ හැකියාව අපේ ශරීරය සතුයි. හැබැයි මේ ශරීරයට මේක සුව කරන්න යම්කිසි කාලයක් අවශ්‍ය වෙනවා. මේ කාලය තුල මේ ශරීරයෙන් අදාළ වෛරසයට ඇති කරන ප්‍රතික්‍රියාව නිසාත් ඒ වගේම වෛරසය නිසාත් විවිධ ආකාරයේ සංකූලතා මේ රෝගියාට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඩෙන්ගු රෝගයට බෙහෙත් කරනවා කියලා එහෙම නැත්නම් ප්‍රතිකාර කරනවා කියලා වෛද්‍යවරුන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ රෝගියාව හරියට මොනිටර් කරන එක. ඒ කියන්නේ සැරින් සැරේ පරීක්ෂා කළා අර මම කිව්ව සංකූලතා ඇති වෙනවද නැද්ද කියලා බලා ගන්න එක. ඒ බලාගෙන ඒ සංකූලතා ඇතිවීමට පෙර ඒවා හඳුනාගෙන ඒවා ඇතිවීම වැළැක්වීම සඳහා තියෙන උපක්‍රම භාවිතා කිරීම. යම්කිසි ආකාරයකින් එහෙම සංකූලතා ඇති වුණොත් ඒවට අදාළ ප්‍රතිකාර ලබා දීම පමණයි ඩෙන්ගු රෝගයේදී අපි සිදු කරන්නේ. එහෙනම් ඔබ දැන් නැවතත් කරුණු කීපයක් ඔළුවට දා ගන්න ඕන. පළවෙනි එක තමයි වැදගත් වෙන්නේ ඔබට දෙන බෙහෙත් නෙවෙයි. ඒක නිසා ඩෙන්ගු හැදුනට පස්සේ බෙහෙත් පස්සේ පන්නන්න එපා. ඒක වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඔබේ පවුලේ සමාජිකයාට ඩෙන්ගු හැදුනා කියලා දැනගත්තට පස්සේ එතනින් එහාට වැදගත් වෙන්නේ රෝගියා මොනිටර් වෙන එක. මේ රෝගියා මොනිටර් වෙන එක කොටස් දෙකක් තියෙනවා. මේකෙන් 50% වෛද්‍යවරයාත් 50%ත් පවුලේ සමාජිකයනුත් තමයි කරන්න ඕන.